නිකමට කල්පනා කරන්න ඔයාගේ දවස පටන් ගන්න කලින් ඔයාට ඔයාගේ දවස ස්ට්‍රෙස් වගේ දැනෙද්දී ඔයා වැඩට ගිහිල්ලා තියෙනවද? ගිහින් තියෙනවනේ. ඒක වර්ක් ලෝඩ් එක නිසාවත් ඔයාගේ වැඩවල ඩෙඩ්ලයින් ලං වෙලා නිසාවත් නෙවෙයි. ඒක සමහර විට ඔයාගේ කම්පැනි එකේ ඉන්න එකම එක මිනිස්සෙක් නිසා වෙන්න පුළුවන්. ඔයාගේ බොස් පොඩි මිස්ටේක් එකක් කරපු ගමන් මලපනින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ බොස් ඔයා කරන පොඩි දේත් චෙක් කරනවා වෙන්න පුළුවන්. ඔයා කරන කිසිම දෙයක්, ඔයා කරන කිසිම වැඩක් අගය කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් හැමදාම උදේට ඔයා කල්පනා කරනවා මේ විදිහට මම තව කොච්චර කාලයක් වැඩ කරනවද කියලා. මේ කතා ටික ඔයාගේ කතාවට ගැලපෙනවා නම් අද වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන. මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නේ නැහැ ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න ඕනි කියලා. මම ඔයාට කියලා දෙන්නම් කොහොමද පට්ට අමාරු බොස් කෙනෙක් වුණත් ඔයා හසුරුව ගන්නේ. ඒ වගේම ඔයා මෙන්ටලි කලබල නොවි ඔයා ඔයාගේ කම්පැනි එකේ සාර්ථක විදිහට ඔයාගේ බොස් එක්ක සාර්ථකව වැඩ කරන්නේ කොහොමද කියන දේ. ඒ වගේම ඔයාගේ බොස්ව හසුරුවගෙන ඔයාගේ අනාගතය විනාශ කරගන්නේ නැතුව ඔයාගේ කැරියර් ලයිෆ් එක සාර්ථකව බිල්ඩ් කරගන්නේ කොහොමද කියන දේත් මම මේ වීඩියෝ එක හරහා ඔයාලට කියලා දෙන්නම්. ගොඩක් වැඩ කරන අය කරන පළවෙනි වැරද්ද තමයි එයාලා try කරනවා එයාලගේ බොස්ව වෙනස් කරන්න. එහෙමත් නැත්නම් එයාලගේ බොස්ව control කරන්න. හැබැයි කිසිම වෙලාවක එයාලට එයාලගේ බොස්ව control කරන්න බෑ. හැබැයි ඔයාට ඔයාගේ response එක control කරගන්න පුළුවන්. ගොඩක් අය කරන වැරද්දක් තමයි තමන්ගේ මැනේජර්ව වෙනස් කරන්න try කර එහෙමත් නැත්නම් තමන්ගේ මැනේජර් ගැන කම්ප්ලේන්ට් කර ගොඩාක් ලොකු කාලයක් ගන්නවා. හැබැයි කිසිම වෙලාවක ඒ මැනේජර්ස්ලා වෙනස් වෙන්නෙත් නැහැ. එයාලට ඒකෙන් ප්‍රතිලාභයක් හම්බෙන්නෙත් නැහැ. ඇයි? මොකද එයාලා වැරදි දෙයක තමයි මේ පැටලිලා ඉන්නේ. එයාලා දන්නේ නැහැ එයාලා ඕන් නැති දෙයකට තමයි මේ හිර වෙලා ඉන්නේ කියලා. හැබැයි ගොඩක් සක්සස්ෆුලි වැඩ කරන මිනිස්සුන්ව තේරුම් අරන් ඉන්න දෙයක් තමයි ඕනම වර්ක් ප්ලේස් එකක අමාරු මිනිස්සු ඉන්න පුළුවන් කියන දේ. මෙන්න මේ අමාරු මිනිස්සුන්ව හරි විදිහට සාර්ථකව මැනේජ් කරගන්න පුළුවන් නම් ඒකත් ඇත්තරම එක්තරා විදිහට කැරියර් ස්කිල් එකක්. එහෙම නැත්නම් වෘත්තීය සුදුසුකමක්. ඇත්තටම ඔයා මේ අමාරු බොස්ලා එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා හරි විදිහට ඉගෙන ගත්තොත් ඔයා අනිත් මිනිස්සුන්ට වඩා ඔයා කම්පැනි එකේ අනිත් අයට වඩා ගොඩාක් සක්සස්ෆුල් මිනිස්සෙක් බවට පත් වෙවි. ඒ වගේම ඔයා ලොකු ස්කිල් එකක් තියෙන වෙනම වැලියු එකක් තියෙන මිනිස්සෙක් බවට පත් වෙවි. මේ අමාරු බොස්ලා වර්ග දෙකක් ඉන්නවා. පළවෙනි වර්ගය තමයි angry boss. angry boss. මේ ටයිප් එකේ අයට ඉක්මනට තරහ යනවා. ඉක්මනට කේන්ති ගන්නවා. වැඩ කරන මිනිස්සුන්ට කෑ ගහනවා. වැඩ කරන මිනිස්සුන්ව බය කරනවා. ඒ අයගේ කේන්ති අවුස්සනවා. මෙන්න මේ ටයිප් එකේ අය ගොඩක් අපි අතර ඉන්නවා. ඔයාගේ කම්පැනියෙත් මේ විදිහේ බොස්ලා ඉන්න පුළුවන්. දෙවෙනි ටයිප් එක තමයි මයික්‍රෝ මැනේජින් බොස්. මයික්‍රෝ මැනේජින් බොස්. මේ ටයිප් එකේ බොස්ලට හැම පැයේම වගේ එයාලට අප්ඩේට් එකක් ඕන. ඔයාගේ කම්පැනි එකෙත් මෙහෙම බොස්ලා ඉන්න පුළුවන්. එයාලා හැමතිස්සෙම ඔයාගෙන් අප්ඩේට් එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්. ඔයා කොච්චර දෙයක් ඇචීව් කරගත්තද කොච්චර දෙයක් කම්ප්ලීට් කරාද කියලා ඔයාගෙන් අප්ඩේට් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. මෙයාලා හැම ඊමේල් එකක්ම චෙක් කරනවා. හැම ටාස්ක් එකක්ම බලනවා. හැම ඩිසිෂන් එකක්ම ප්‍රශ්න කරනවා. එක්ස්පීරියන්ස් තියන අයටත් අලුත් අය විදිහට සලකන්න ගන්නවා. එයාලවත් බය කරන විදිහට කතා කරනවා. ඒ අයටත් අලුත් අයට කතා කරන විදිහට කතා කරනවා. ඔයාගේ බොසුත් මේ ටයිප් දෙකෙන් එකට වැටෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා බය වෙන්න එපා. ඔයාට මේ ප්‍රශ්න වලට අනිවාර්යෙන්ම උත්තර තියෙනවා. අපි මුලින්ම ඇන්ග්‍රි බොස් කෙනෙක් ගැන කතා කරමු. මෙහෙම හිතන්නකෝ. ඔයා පුංචි මොනවා හරි මිස්ටේක් එකක් කරනවා. ඔයාගේ බොස් එකපාරම ඔයාට කෑ ගහනවා. වටේම මිනිස්සු බලන් ඉන්නවා. මිනිස්සු ඔයාට නිකන් අමුතු විදියට hina වෙන්න පටන් ගන්නවා. ඔයාගේ බොස් නිකන් කෑ ගහගෙන එක දිගට කෑ ගහගෙන යනවා. ඒකත් එක්ක ඔයාට තරහ යනවා. ඔයා බලන්නේ මේ වෙලාවේදී ඔයාව ආරක්ෂා කරගන්න. ඉතින් ඔයා ඔයාගේ බොස් එක්ක ආගියු කරන්න ගන්නවා. එයාත් එක්ක දිගින් දිගට කතා කරගෙන යනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ රිපියුටේෂන් එකට ඩැමේජ් වෙන එක. ඔයා try කරන්නේ ඔයාගේ ලැජ්ජාව වහගන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයාගේ රිපියුටේෂන් එකට ලොකු ඩැමේජ් එකක් වෙන එක. ඔයා මේ විදිහට ආගියු කරන්න ගත්තට පස්සේ සමහර විට මේ தত্ত্বය ඊටත් වඩා නරකට හැරෙන්න පුළුවන්. මොකද බොසුත් තරහ අරන් ඉන්නේ. ඔයත් තරහ ගත්තට පස්සේ තරහ ඩබල් වෙන්න ගත්තාම අනිත් පැත්තෙන් ආයෙත් බොස් කෑ ගහනවා. මේ විදිහට දිගින් දිගට මේක රණ්ඩුවක් දක්වා යන්න ඉඩ තියෙනවා. මතක තියාගන්න අපි ගොඩාක් වෙලාවට හැඟීම් බර වෙද්දී අපේ බුද්ධිය කියන දේ අඩු වෙනවා. අපි මෙන්ටලි හිතන්න ගන්න ප්‍රමාණය අඩු වෙනවා. අපි ඉමෝෂනලි තමයි තීරණ ගන්න ඊට පස්සේ.
අපි මේකට ටෙක්නික් කීපයක් පාවිච්චි කරනවා. පළවෙනි ටෙක්නික් එක විදිහට මම කියන්නේ ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන දේ. ඔයාගේ බොස්ට තරහ ගියාම ඔයත් තරහ අරන් කෑ ගහන්න එපා. ඔයා පාඩුවේ ඉන්න. එයා කියන දේවල් අහගෙන ඉන්න. හොඳට ඉවසගෙන ඉන්න. එයා කරන දේම ඔයත් කරන්න try කරන්න එපා. එයා කරන දේම ඔයා කරන්න යන්න එපා. මොකද දෙන්නම තරහ ගත්තොත් අනිවාර්යෙන්ම දෙන්නගෙන් කාටවත් දිනන්න වෙන්නේ නැහැ. මේකෙන් ඇති වෙන්නේ ප්‍රශ්නයක් විතරයි. මේ වෙලාවේදී ඔයා කරන්න ඕන මේ බොස් කියන්නේ මොකක්ද කියලා හොඳට අහගෙන ඉඳලා ඔයා රෙස්පොන්ඩ් එක විදිහටවත් දෙන්න ඕන. හරි බොස් මම මේක කරන්නම්. මම දන්නවා මෙතන වැරද්දක් වුණා මම ඒක පිළිගන්නවා. මම මේක හරි ගස්සන්නම්. මට පොඩි කාලයක් දෙන්න කියලා. මෙන්න මේකත් එක්ක ඔයාගේ තරහ කොච්චර තිබ්බත් එයාගේ තරහ ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ඒකත් එක්ක ඔයාට ඉස්සරහට මොනවා හරි වැඩක් ආවත් ඉස්සරහට මොනවා හරි මිස්ටේක් එකක් ආවත් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ ටෙක්නික් එක තමයි ඔයා මැසේජ් එක ඉමෝෂන්ස් වලින් වෙන් කරගන්න. සමහර වෙලාවට බොස්ලා කමියුනිකේට් කරන්නේ ගොඩාක් නරක විදියට. හැබැයි මේ නරක විදියට කෑ ගහන එක ඇතුලේ අනිවාර්යෙන්ම ලොකු මැසේජ් එකක් තියෙන්න පුළුවන්. මේ වෙලාවේදී අහන්න ඕන මේකෙන් මට මොකද්ද ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ වෙනුවට අහන්න යන්න එපා. ඇයි මටම ඇටැක් කරන්නේ? ඇයි මම්ම හැම දෙයකටම තෝරගන්නේ? ඇයි හැමතිස්සෙම මගෙන් ප්‍රශ්න කරන්නේ කියන දේ. ඔයා මේ දේවල් වලින් අනිවාර්යෙන්ම අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන. තුන්වෙනි ටෙක්නික් එක තමයි ඔයා හැමතිස්සෙම වැදගත් කන්වර්සේෂන් වල රිපෝට් එකක් තියාගන්න. ඔයාගේ බොස් හැමතිස්සෙම time to time ඔයාව assign කරන tasks වෙනස් කරනවා නම් ඔයාට දෙන instructions වෙනස් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා ඒවා report එකක් තියාගන්න. ඔයා ඒ වගේ record එකක් තියාගන්න. emails, message, ඊට පස්සේ meeting notes මේ හැමදේම ඔයා note down කරගන්න. ඒවා වෙනම ඔයා folder එකකට හරි කමන්නේ දාලා තියාගන්න. මේක කරන්න ඕන පරිගැනීමේ අපේක්ෂාවෙන් නෙවෙයි. ඔයාට ඔයාව ආරක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම මේක කරලා තියාගන්න. ප්‍රොෆෙෂනල් මිනිස්සු හැමතිස්සෙම එවිඩන්ස් එකක් කියන දේ තියාගන්නවා. එයාලා කිසිම වෙලාවක ආගියු කරන්න යන්නේ නැහැ. හරි අපි දැන් බලමු මයික්‍රෝ මැනේජින් බොස් කෙනෙක් කියන්නේ කවුද? එයාලගේ හැසිරීම් රටාව මොකද්ද? එයාලව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන දේ. මේ ප්‍රශ්නේ ලංකාවේ ගොඩක් එම්ප්ලොයිස්ලා අතර තියෙන ලොකු ප්‍රශ්නයක්. එයාලා කියනවා මගේ බොස් හැමදේම චෙක් කරනවා. මාව විශ්වාස කරන්නේ නැහැ. මට ටාස්ක් එකක් දුන්නාට පස්සේ A to Z බලනවා. මගේ හැමදේම චෙක් කරනවා. මට කිසිම දෙයක් එක දිගට කරන් යන්න දෙන්නේ නැහැ. time to time මගෙන් අප්ඩේට් ඉල්ලනවා. මං ගැන හිතන්නේ සාමාන්‍යයෙන් පොඩි එකෙක් ගැන හිතනවා වගේ. මෙන්න මේ විදිහට එයාලා කම්ප්ලේන් කරනවා. ගොඩක් මයික්‍රෝ මැනේජර්ස්ලා බයයි. මොනවටද එයාලා බය? එයාලා බයයි එයාලට උඩින් ඉන්න සෙට් එක එයාලට මොනවා කියයිද කියලා. එයා assign කරලා තියෙන task එක පෙළුනොත් එයා මොනවා වෙයිද කියලා එයා බයයි. ඊට පස්සේ එයාගේ ජොබ් එක ගැන එයාට බයයි. ඒ වගේම එයාට එයාගේ ටාගට් ඇචීව් කරගන්න බැරි වෙයි කියන බය එයාට තියෙනවා. මයික්‍රෝ මැනේජර්ස්ලා එක්ක ආගියු කරනවා වෙනුවට එයාලගේ බය අඩු කරන්න ඔයා හේතුවක් වෙන්න. කොහොමද ඔයා බය අඩු කරන්නේ? පළවෙනි ටෙක්නික් එක තමයි බොස් ඔයාගෙන් අප්ඩේට් එක ඉල්ලන්න කලින් ඔයා අප්ඩේට් එක එයාට යවන්න. ඔයා හිතන්නකෝ ඔයාට මොනවා හරි ටාස්ක් එකක් assign කරලා තියෙනවා කියලා. මේ ටාස්ක් එකේදී ඔයා මේ මොනවා හරි දෙයක් කරගත්තා නම් අනිවාර්යෙන්ම ඔයා 170ක් ඇචීව් කරගත්තා නම් බොස් මම 170ක් දැන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට හවස 4 වෙද්දී ඔයාගෙන් අප්ඩේට් එකක් ඉල්ලුවා නම් ඔයා 3:00 වෙද්දී ඒ විදිහට අප්ඩේට් එකක් ඔයා දෙන්න. ඔයාගේ බොස් දවසට 10 පාරක් විතර මේ ප්‍රෝග්‍රස් එක ගැන අහනවා නම් එයා ඔයාගෙන් අප්ඩේට් එක ඉල්ලන්න කලින් ඔයාට අප්ඩේට් එක දෙන්න. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඔයාගේ බොස් ඔයාගේ පස්සෙන් තවදුරටත් පන්නන්නේ නැහැ. දෙවෙනි ටෙක්නික් එක තමයි කන්සිස්ටන්සි කියන දේ හරහා ඔයා එයා අතර තියෙන විශ්වාසය බිල්ඩ් කරගන්න. අපි මොනවා හරි දෙයක් රිපීට් කරන් යද්දී ඔටෝ විශ්වාසය කියන දේ බිල්ඩ් වෙන්න පටන් ගන්නවා. ඔයා හැම වෙලාවෙම ක්වොලිටි එකට ඒ වගේම වෙලාවට ඔයාගේ වැඩේ බාර දෙනකොට මේ මයික්‍රෝ මැනේජ්මන්ට් කියන දේවල් හිමීට අඩු වෙලා යන්න පටන් ගන්නවා. තුන්වෙනි ටෙක්නික් එක තමයි ඔයා බුද්ධිමත් ප්‍රශ්න අහන්න. කිසිම වෙලාවක මෝඩ ප්‍රශ්න අහන්න යන්න එපා. ඔයා අහන්න එපා ඇයි මාව විශ්වාස කරන්නේ නැත්තේ කියන දේ. ඔයා අහන්න ඕන ඊළඟ ටාස්ක් එකේදී කොච්චර අප්ඩේට් එකක් මගෙන් ඕනද? එහෙම නැත්නම් ඊළඟ ටාස්ක් එකේදී කොච්චර ඉන්ෆර්මේෂන් ප්‍රමාණයක් ඔයාට මගෙන් ඕනද කියන දේ. මේ දෙකේ වෙනස අනිවාර්යෙන්ම තේරුම් ගන්න. එකකින් ප්‍රශ්නයක් ඇති වෙද්දී අනිත් එකකින් ඔයාට සොලියුෂන් එකක් ලැබෙනවා. ප්‍රොෆෙෂනල් අය ප්‍රශ්න විසඳද්දී සාමාන්‍ය අය කම්ප්ලේන් කර ඉන්නවා. අපි දැන් කතා කරමු ඔයාගේ ජොබ් එක උනත් නැති වෙන්න පුළුවන් මිස්ටේක් එකක් ගැන. ගොඩක් අය කරන දෙයක් තමයි
තමන්ගේ බොස් ගැන නෙගටිව් විදිහට කතා කරන එක. ඔයාගේ ලන්ච් ටයිම් එකේදී ටී ටයිම් එකේදී ඔයාගේ බොස් ගැන කතා කරනවා නම්, එයාගේ ගොසිප් ගැන කතා කරනවා නම්, එයාව විවේචනය කරනවා නම්, එයා ගැන කම්ප්ලේන් කරනවා නම්, මිනිස්සු එක්ක ඒ දේවල් කතා කරනවා නම්, හැමතැනම මේ දේවල් ෂෙයා කර ගන්නවා නම් ඔයා ගොඩක් අවදානම් තත්ත්වයක ඉන්නේ. විනාඩි කීපයකට ඔයාට හිතෙන්න පුළුවන් මේක පට්ට මේක මරු කියලා. හැබැයි දීර්ඝ කාලීනව ඔයාගේ රිපියුටේෂන් එකට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් මෙන්න මේ ගොසිප් කතා කරන එකෙන්, එහෙමත් නැත්නම් කම්ප්ලේන් කරන එකෙන්, එහෙමත් නැත්නම් මිනිස්සුත් එක්ක බොස් ගැන කතා කරන එකෙන්. මේකෙන් වෙන්නේ මිනිස්සු ඔයා දිහා නෙගටිව් විදිහට දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයා වැරදි මිනිස්සෙක් විදිහට දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ ඔයාව ඒ මිනිස්සු අතරින් කොන් කරන එක. මතක තියාගන්න ඔයාගේ බොස් ටෙම්පරරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ රිපියුටේෂන් කියන දේ අනිවාර්යයෙන්ම සදාකාලිකයි. මිනිස්සු ඔයා කම්පැනි එකෙන් අයින් වෙලා ගියත් ඔයාගේ මිස්ටේක්, ඔයා කරපු කතා, මේ හැමදේම මේ මිනිස්සු මතක තියාගෙන ඉන්නේ. ඔයා යන තැන ඔයාට මේක ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. හැම වර්ක් ප්ලේස් එකක්ම අපිට හදන්න යන්න බෑ. ඒ වගේම හැම බොස් කෙනෙක්ම අපිට නිවැරදි කරන්නත් බෑ. අපිට යාළුවා කන්ට්‍රෝල් කරන්නත් බෑ. ඒ නිසා අපි කරන්න ඕන අපි අමාරුම නම් ඒ වර්ක් ප්ලේස් එකෙන් අයින් වෙලා අපිට හොඳ වර්ක් ප්ලේස් එකකට අපි මූව් වෙන එක. හැබැයි මේක ඉමෝෂනලි කරන්න යන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම මේක කරන්න ඕන ස්ට්‍රැටජික් විදිහට හිතලා. ඒ කියන්නේ හරි ඩිසිෂන් එකක් අරගෙන හරියට හිතලා තමයි අයින් වෙනවා නම් අයින් වෙන්න ඕන. මොකද ජොබ් එකකින් අයින් වුණාට පස්සේ ඒකෙන් ලැබුණු ප්‍රතිලාභ ටික ඔයාට නොලැබී යන්න පුළුවන්. ඔයා අයින් වෙන්න කලින් ඔයාගෙන් අහලා බලන්න මට ඕනි කරන ස්කිල් ටික හදාගෙන තියෙනවද? හදිස්සි හරි ජොබ් එකක් නැති වුණොත් මං ගාණක් සේව් කරගෙන තියෙනවද? මට එළිය ඔපචුනිටි එකක් තියෙනවද? මෙන්න මේ දේවල් ඔයාගෙන් අහලා බලන්න. ඒ වගේම ඔයා අහන්න ඕන මම අයින් වෙන්නේ ටෙම්පරරි ප්‍රශ්නයක් නිසාද එහෙමත් නැත්නම් පර්මනන්ට් ප්‍රශ්නයක් නිසාද කියන දේ. ඔයා අයින් වෙන්නේ ටෙම්පරරි ප්‍රශ්නයක් නිසා නම් ඔයා තවත් හොඳට හිතන්න. සක්සස් මිනිස්සු කවදාවත් පැනලා යන්නේ නැහැ. එයාලා හැමදාම මූව් වෙන්නේ ස්ට්‍රැටජික් විදිහට. මතක තියාගන්න නරක බොස් කෙනෙක් ඔයාට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්. හැබැයි නරක එන්වයරන්මන්ට් එකක් ඔයාගේ ගෙදර කරගන්න එපා. ඒ වගේම ඔයාගේ බොස් කියන්නේ ඔයාගේ කැරියර් එකේ ලොකුම පැක්ට් එක නෙවෙයි. අමාරු බොස්ලා නිසා සමහර අයට එයාලගේ ජොබ් එක තිත්ත වෙනවා. හැබැයි සමහර අය එයාලගේ ජොබ් එකේ ස්ට්‍රෝං මිනිස්සු බවට පත් වෙනවා. ඒ වෙනස්කම ඇති වෙන්නේ එයාලගේ බොස් නිසා නෙවෙයි. එයාලගේ මානසිකත්වය නිසා. ඊළඟ සැරේ ඔයාගේ ඇන්ග්‍රි බොස්ට මූණ දෙද්දී හැමතිස්සෙම ඔයා පාඩුවේ ඉන්න. හොඳට කල්පනා කරන්න. පස්සේ එයා කතා කරලා ඉවර වුණාම ඔයා වරද පිළි අරගෙන ඔයාගේ අතේ වැරද්දක් තියෙනවා නම් විතරක් වරද පිළි අරගෙන ඔයා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී එයාට සාර්ථක විදිහට උත්තර දෙන්න. ඒ වගේම මයික්‍රෝ මැනේජ්මන්ට් බොස් කෙනෙක් ඉන්නවා නම් එයාට මුහුණ දෙද්දී ඔයා හැමතිස්සෙම අප්ඩේට් කියන දේවල් එයා ඉල්ලනවටත් කලින් දෙන්න පුරුදු වෙන්න. ඒක හරහා ඔයා ඔයාගේ සහ එයාගේ අතර තියෙන විශ්වාසය බිල්ඩ් කරගන්න. ඊළඟ වතාව ඔයාට කලකිරෙනකොට ඔයා කම්ප්ලේන් කරනවා වෙනුවට ඔයා සොලියුෂන් හොයන්න පටන් ගන්න. මොකද ඔයාගේ ටාගට් එක අමාරු බොස් කෙනෙක්ගෙන් බේරනවට වඩා ලොකු දෙයක්. ඔයාගේ ටාගට් එක වෙන්න ඕන ඕනෑම වර්ක් ප්ලේස් එක සාර්ථක මිනිස්සෙක් වෙන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන එක. මතක තියාගන්න ඕනම බොස් කෙනෙක්ට ඔයාගේ ඉවසීම චෙක් කරන්න පුළුවන්. හැබැයි කිසිම බොස් කෙනෙක්ට ඔයාගේ අනාගතය තීරණය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අදම ඔයාගේ බොස් ඇන්ග්‍රි බොස් කෙනෙක් වුණත් මයික්‍රෝ මැනේජින් බොස් කෙනෙක් වුණත් ඒ අයට සාර්ථක විදියට උත්තර දෙන්න. ඉතින් මේ වගේම කැරියර් ඩෙවලොප්මන්ට් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට ජය වේවා. මම සංජය පීරත්නායක.